2021 පෙබරවාරි මාසේ ඩීන් නම් පුද්ගලයෙක් ඔහුගේ ටික්ටොක් ගිණුමට වීඩියෝවක් පළ කරලා තිබුණා. ඒ වීඩියෝ එක අන්තර්ජාලය තුල මහත් ආందోලනයක් ඇති කළා. මේ වීඩියෝ එකෙන් දැක්වෙන්නේ ඩීන්ගේ නිවසේ සවි කරලා තිබුණු CCTV කැමරාවක දර්ශනයක්. මේ කැමරාව සවි කර තිබුණේ ඔහුගේ කුඩා දියණියගේ කාමරේ රාත්‍රී කාලයේ සිදුවන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා. වීඩියෝ එක පටන් ගනිද්දී අපිට පේනවා මේ පුංචි දරුවා ආරක්ෂිතව සුව පහසුව තමන්ගේ ඇදේ නිදාගෙන ඉන්න දර්ශනයක්. හැමදේම සාමාන්‍ය වගේ පෙනුනට ඊළඟ තප්පර කිහිපෙදී සිදුවන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. ඔයාලම බලන්න. එක පාරම නොපෙනෙන බලවේගයක් විසින් කුඩා දැරියව පිටිපස්සට අදිනවා කියලා අපිට පේනවා. ඒක අනිවාර්යෙන්ම අස්වාභාවික දෙයක්. මේ සිදුවීමෙන් ඇගේ දෙමව්පියන් ටිකක් තිගැස්සුණත් ඊළඟ දවසේ සිදුවන සිදුවීම නම් ඊටත් වඩා බිහිසුණු භයානක සිදුවීමක්. අපි දැන් ඒකත් බලමු. මොකක් හරි අසාමාන්‍ය දෙයක් ඔයාලා දැක්කද? වීඩියෝ එක පටිගත වෙන වෙලාවේ කුඩා දරුවා ඇහැරලා ඉන්නේ. හැබැයි ඊට පස්සේ ඇගේ ඇදයට තිබුණු බෝනික්කාගෙන් සින්දුවක් වාදනය වෙන්න ගන්නවා. එක පාරටම ඇය ඒක ගන්න කියලා ඇද යටට යනවා. අපි දන්නේ නෑ ඇය ඇද යටට යන්නේ කුතුහලයටද එහෙමත් නැත්නම් වෙනත් අදිසි බලපෑමකටද කියලා. කොහොම හරි අපිට පේනවා ඇයව කවුරු හරි ඇද යටට අදිනවා කියලා. ඔයාලා හිතන්නේ ඇයව කවුරු හරි අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඇද්දද? එහෙමත් නැත්නම් ඇය තනිවම ඇද යටට බඩ ගාගෙන ගියාද? මේ වීඩියෝ එක බලපු ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ අදහස වූයේ මේක අනිවාර්යෙන්ම අදෘශ්‍යමාන බලවේගයක ක්‍රියාකාරකමක් කියලා. ඒ විතරක් නෙවෙයි. ඔයාලා වීඩියෝ එක තවත් හොඳින් නිරීක්ෂණය කළොත් අස්වාභාවික පැහැදිලි කළ නොහැකි දෙයක් ඔයාලට දැක ගන්න ලැබේවි. දරුවා ඇද යටට ඇදිලා යනවත් එක්කම කාමරයේ තිබුණු මේසයයි පුටුවයි දෙක යන්තම් චලනය වෙනවා කියලා ඔයාලට පේනවා ඇති. හරිම අමුතු පැහැදිලි කළ නොහැකි සිදුවීම් පෙළක්. කවුද මේ පොඩි දරුවාට මේ වගේ පිහිසුණු අත්දැකීමක් ලබා දෙන්න උත්සාහ කරන්නේ? ඇයව සෙල්වම් බෝනික්කා හරහා ඇද යටට ගෙන්වා ගත්තේ මොන වගේ අරමුණකටද? මේ ප්‍රශ්න සියල්ලත් එක්කම මේ සිදුවීමේ අභිරහස තවමත් ඉතුරු වෙලා තියෙනවා.